බැස්කර්විල් අභ්‍යාසයේ තුන්වෙනි කොටස අරගෙන ආවා. ෂර්ලොක් හෝම්ස් සැරයට ඉතාම සූක්ෂම ලෙස නැවත පරීක්ෂා කරානේ. ඊට පස්සේ හෝම්ස් කිව්වා වොට්සන් ඉදිරිපත් කරපු සමහර කරුණු වැරදි කියලා. ඒ වගේම තවත් කරුණු රැසක් හෝම්ස් හොයාගත්තා. සැරයටේ නිරීක්ෂණයෙන් වොට්සන්ට වැරදුණු කරුණු මොනවද? ඒ වගේම ෂර්ලොක් හෝම්ස් හොයාගත්ත අලුත් කරුණු මොනවද කියලා අද කතාවෙන් බලමු. වොට්සන් ඉදිරිපත් කරපු කරුණු වලින් බොහොමයක් කරුණු වැරදි. හැබැයි ඩොක්ටර් මෝටිමර් ගම්බද වෛද්‍යවරයෙක් කියපු කරුණ නම් හරි. ඒ වගේම ඔහු බොහොම ඇවිදින කෙනෙක් කියපු කරුණත් හරි. හැබැයි ඒ කරුණු දෙකට අමතරව ගොඩක් කරුණු තියෙනවා කියලා හෝම්ස් සැරේටි නිරීක්ෂණය කරාට පස්සේ දැක්කා. පළමුව කිව්ව දේ තමයි තෑග්ග ලැබෙන්න ඉඩකඩ තියෙන්න ඇත්තේ කොහෙන්ද කියන එක. වෛද්‍යවරයෙක්ට තෑග්ගක් ලැබෙනවා නම් ඒක රෝහලකින් ලැබෙන්න තමයි ඉඩකඩ වැඩිපුරම තියෙන්නේ. දඩයක්කාරයන්ගේ සංගමයකින් ලැබෙනවට වඩා. CC අකුරු දෙක තියෙනවා නම් ඒකෙන් හැගවෙන්න චාරින් ක්‍රොස් කියන එක කියලා හිතනවා. ඒක එක උපකල්පනයක්. මේ මිනිස්සයා ගමට යන්න කලින් නගරපද වෛද්‍ය වෘත්තියේ යෙදලා තියෙනවා. ඒක තවත් උපකල්පනයක්. ඒ වගේම තමයි ෂර්ලොක් හෝම්ස්ගේ උපකල්පන වලට අනුව ඩොක්ටර් මෝටිමර් චාරින් ක්‍රොස් රෝහලෙන් අස්සලා පෞද්ගලික වෛද්‍ය සේවයක් ආරම්භුවා. ඉතින් නගරබදින් අයින් වෙලා ගම්බද වෙදකමට යද්දි මෙම සැරේට තෑග්ගක් විදිහට පිරිනැමුව වෙන්න පුළුවන්. අනිත් උපකල්පනය තමයි ඩොක්ටර් මෝටිමර් මේ රෝහලේ වෛද්‍ය මණ්ඩලයට ස්ථීර පත්වීමක් ලබා නොතිබුණු බව. එහෙම තනතුරක් තිබුණා නම් ඔහුගෙන් ප්‍රතිකාර ගන්න පුරුදු වුණු රෝගී දහස් ගණනක් සිටිනවා. එහෙම කෙනෙක් ඉතින් පෞද්ගලික වෙදකම පටන් ගන්න ගම්බද පළාතකට යන්නේ නෑනේ. උපකල්පන වලට අනුව ඔහු සීමා වාසික වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ශිෂ්‍යයෙකුට වඩා මදක් ඉහළින් ඉන්න කෙනෙක්ට. සැරයටිය සඳහන් අවුරුද්ද 90 නම් ඔහු රෝහලෙන් අස්වෙලා තියෙන්නේ අවුරුදු 5කට කලින්. ඉතින් එහෙම බලද්දී වොට්සන් නිගමනය කරපු මැදිවියේ සිටින පවුලේ වෛද්‍යවරයෙක් කියන නිගමනය වරදිනවා. ෂර්ලොක් හෝම්ස්ගේ උපකල්පන ටික ඒ විදිහට විස්තර කරලා වොට්සන්ට මෙහෙම කිව්වා. මගේ හිතවත් මිත්‍රයා. එතකොට එතනට එන්නේ වයස අවුරුදු 30කට අඩු ප්‍රසන්න මිත්‍රශීලී කෙනෙක් නේද කියලා. තවත් දෙයක් ෂර්ලොක් හෝම්ස් කිව්වා. මේ මෝටිමර් කියන පුද්ගලයා දියුණු වීමට දැඩි ආශාවකින් ඉන්න කෙනෙක් නම් නෙමෙයි. ඒ වගේම ඉක්මනට දේවල් අමතක වෙන පුද්ගලෙක්. ෂර්ලොක් හෝම්ස් තවත් දෙයක් කිව්වා. මේ සැරේටිය අයිති ඩොක්ටර් මෝටිමර්ට ඉන්නවා සුරතල් බල්ලෙක්. ඒ බල්ලා මැස්ටිෆ් වර්ගයේ බල්ලෙකුට වඩා කුඩයි. හැබැයි ටෙරියර් වර්ගයේ එකෙකුට වඩා ලොකුයි කියලා දල වශයෙන් කියන්න පුළුවන්. ඉතින් මේ උපකල්පන ටික ෂර්ලොක් හෝම්ස් කිව්වට පස්සේ වොට්සන්ට පොඩි හිනාවකුත් ආවා. ඉතින් මුලින් කිව්ව දේවල් විශ්වාස කරන්න පුළුවන් වුණා හෝම්ස් අන්තිමට කියපු උපකල්පන ගැන නම් වොට්සන් තුල විශ්වාසයක් තිබෙන්නේ නැහැ. හැබැයි ඉතින් ෂර්ලොක් හෝම්ස් කියන්නේ හිතෙන දේවල් ඔහේ නිගමනය කරන රහස් පරීක්ෂකයෙක් නෙමෙයි. ඔහු මොනවා හරි උපකල්පනයක් දක්වනවා නම් ඒකට හේතුවක් තියෙන්න ඕනේ. ඉතින් වොට්සන්ට විශ්වාසයක් නැති ෂර්ලොක් හෝම්ස් අන්තිමට දක්වපු උපකල්පන ගැන හෝම්ස් වොට්සන්ට පැහැදිලි කරලා කිව්වා. ඉතින් මේ මොනවද කියලා අපි අනිත් කොටසින් බලමු. ඉතින් මේ කතාවලට ආසයි නම් මගේ channel එක subscribe කරලා තියාගන්න.